අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ගත්තාම මේ අයවැයෙන් මෙතෙක් ඉතිහාසයේ වියදම් කරපු ලොකුම මුදල රුපියල් බිලියන 604ක මුදලක් වෙන් කරලා තියෙනවා. මේ රටේ පුරවැසියා මූලික කරගත්තු සංවර්ධනයක් අපි සැලසුම් කරලා තියෙනවා. මේ රටේ රෝගියා මුල් කරගත්තු සංවර්ධනයක් අපි සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන අනවශ්‍ය පෝලිම් ඒ වගේම ඖෂධ හිඟය උපකරණ හිඟය නැති කිරීමට අවශ්‍ය කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් අපි දැන්ට සකසලා තියෙනවා. අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ භෞතික සම්පත් වගේම දැඩි මානව සම්පත් හිඟයකින් පීඩා විඳිනවා. මේ මානව සම්පත් හිඟයෙන් පීඩා විඳින අතරම අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වැඩ කරන වෘත්තිකයන් දැඩි අපහසුතා මැද ජීවත් වෙනවා. අපේ වෛද්‍යවරුන් සැලකුවාම විශේෂයෙන්ම සීමාවාසික වෛද්‍යවරුන් මේ රටේ සෑහෙන ලොකු කාර්යයක් කරනවා. ඔවුන් ලබන්නේ ඉතාමත්ම අඩු දීමනාවක්. විශේෂයෙන්ම ඔවුන්ට නිල නිවාස කෙසේ වෙතත් ඉන්න බොහෝ දෙනෙකුට අවශ්‍ය කාමරයක්වත් සැපීමට අපේ සෞඛ්‍ය පද්ධතිය අසමත් වෙලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීම අපි අපේ රාජ්‍යයේ වගකීමක් විදිහට සලකනවා. ඒ වගේම ශ්‍රේණි වෛද්‍යවරුන් ගත්තාම වෛද්‍යවරයෙක් රෝහලට ඇවිල්ලා ප්‍රතිකාර සහ අනිකුත් සේවාවන් කරලා උපයාගත යුත්තේ පඩිය පමණක් නෙවෙයි. ඔහු යම් වෘත්තීය නිපුණතාවයක් උපයා ගන්න වගේම ඒ නිපුණතාවයට අවශ්‍ය රිවෝඩ් එකක් එහෙම නැත්නම් ඒ නිපුණතාවයට අවශ්‍ය ලකුණු දීමේ ක්‍රමයක් තිබිය යුතුයි. ඒක නිසා ශ්‍රේණි වෛද්‍යවරුන් සඳහා යම් මධ්‍යම තනතුරු ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ නිල නිවාස පිළිබඳ ප්‍රශ්නේ, ඒ වගේම ප්‍රවාහනය සම්බන්ධ වූ ගැටලු වගේම ස්ථාන මාරුවීම් සම්බන්ධ දැඩි ගැටලු තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දත්ත පද්ධති යාවත් කාලීන කිරීමට වැඩි මුදලක් අපි මේ අවුරුද්දේ වෙන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සියලුම මාරුවීම් මේ දත්ත පද්ධතිය හරහා සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ සෞඛ්‍ය සම්බන්ධ වූ වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පහළම මට්ටමේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය දියුණු කරන්න. ෆැමිලි මෙඩිසින් තත්වයට එහෙම නැත්නම් ෆැමිලි ડોක්ටර් කෙනෙක් හැම පුරවැසියෙකුටම ලබා දීමට වගේම ඉහළම තලයේ ඇපෙක්ස් එකේ තියෙන හැම රෝහලකටම උපරිම පහසුකම් ප්‍රමාණය ලබා දීමට බොහෝ වෛද්‍යවරුන් විදේශගත වෙලා තියෙන පුහුණුව සඳහා අපි දන්නවා එසේ විදේශගත වූ වෛද්‍යවරුන්ට අපි තාම ගෙවන්නේ පරණ ගානමයි ගෙවන්නේ. නමුත් ඒ ගාණෙන් ඔවුන්ට ජීවත් වීම නොහැකි වෙලා තියෙනවා. ඒක නිසා එය පවා නැවත සමාලෝචනය කළ යුතුව තිබෙනවා. ඔවුන් නැවත ලංකාවට එන විට ඔවුන්ගෙන් උපරිම සේවය ගැනීමට අපි සැලසුම් සැකසිය යුතුව තිබෙනවා. මේ සියල්ල මැද්දේ මේ දැනට පවතින ක්‍රමය තුළ ඔවුන් මේ රට හැරදා යන්නේ හුදෙක් ආර්ථික කාරණා නිසාම නෙවෙයි. අපගේ රාජ්‍යයේ තිබිච්ච අසංවිධානාත්මක ස්වරූපය නිසා. ඒ වගේම හෙදියන් පරිපූර්ණක වෛද්‍ය සේවය, අතුරු වෛද්‍ය සේවය, ඒ වගේම සෞඛ්‍ය කාර්ය සහායක, ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩල මේ හැම එකකටම ඔවුන්ටම වූ අනන්‍ය වූ, ඔවුන්ටම වූ සුවිශේෂ වූ කාරණා ගැටලු අභියෝග පවතිනවා. ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ සෑම ශේෂ්ත්‍රයක් කෙරෙහිම පුළුල් අධ්‍යයනයක් අපි කරලා තිබුණා. සෑම කෙනෙකුටම සෑම වෘත්තියකටම තමන්ගේ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යෑමට එනතම් මානව සංවර්ධනයට තියෙන බාධා ඉවත් කිරීමට කළ යුතු සෑම පියවරක්ම අපි රජයක් විදිහට ගන්නවා.